මේ දිනවල රට තුල බහුලව කතා කරන සහ ජනප්‍රියව කතා කරන මාතෘකාවක් වෙච්ච පිල්ලයන් නොහොත් සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මහතා සම්බන්ධව ඔහුගේ පසුබිම සම්බන්ධව වාර්තාමය වැඩසටහනක් ඉදිරිපත් කරන්න අපි ඒෂියන් වොයිස් මාධ්‍ය ජාලයේ මේ සූදානම් කරගෙන එහි පළමු ඉදිරිපත් කිරීම තමයි අද කරන්න සූදානම් වෙන්නේ. පිල්ලයන් නොහොත් සිවනේශ චන්ද්‍රකාන්තන්ට මේ සුදුහුණු ගෑමක් හෝ ඔහුට ගොඩ පෙරකදෝරු කැමක් කිරීමක් හෝ ඔහුව වර්ණනා කිරීමක් හෝ නැත්නම් ඔහු ගැන සිදුවන පරීක්ෂණ හෝ ඒවා නොමග යීමක් හෝ ඒ වගේ නැත්නම් ඔහු ගැන ජජ්මන්ට් එකක් දෙන්න ඔහු ගැන අපි මේ ජූරියේ තීන්දුවක් වගේ ප්‍රකාශයක් දෙන්නවත් ඒ වගේ තීන්දුවක් නෙවෙයි මේන් අපි ඉදිරිපත් කරන්නේ ඔහු ගැන ඔහුගේ ජීවන රටාව ගැන ඔහුගේ මුල් පසුබිම ගැන ඒ වැනි පූර්විකාවක් ඉදිරිපත් කරන්න තමයි සූදානම්. සතුරේ චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් හිටපු LTT සමාජිකයෙක් LTT සන්නද්ධාංශයේ සහ දේශපාලනංශයේ නායකයෙක් ඒ වගේම මේ දිනවල ලංකාවේ බහුලව කතා කරන ඔහු ගැන විවිධ රාෂ්ට්‍රවාදී ක්‍රියා සහ දේශපාලනික සම්බන්ධව මේ පිල්ලයාන් නැගෙනහිර පළාතේ මඩකලපු දිස්ත්‍රික්කයේ පාලච්චේන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පේතාලේ කියන ග්‍රාමීය ප්‍රදේශයේ තමයි උපත ලැබලා තියෙන්නේ. ඔහුගේ පියා සිවනේශතුරේ වන අතර මව කමලාවේ ඔහුට ඉතලා තියෙන පවුලේ වැඩිමාල් සහෝදරයෙක් සහ බාල සහෝදරියන් 4 දෙනෙකු සහ තව බාල සහෝදරයන් 2 දෙනෙක්. ඉතින් මෙයාගේ ඒ පැමිලි පසුබිම කියනවා නම් ගමේ සාමාන්‍ය පවුලක්. ඒ වගේම ඒ වාලච්චේන කල්කුඩා ඒ වගේ ප්‍රදේශයට ආවේනික දීවර කටයුතු ඒ වගේම ගොවිතැන් කටයුතු ඒ වගේ ආවේනික දේවල් කරගෙන සාමාන්‍ය විදිහට ජීවත් වෙච්ච පවුලක කෙනෙක් පිල්ලයන් හොත් සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් මොහු පේතාලේ විපුලානන්ද විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලැබලා තිනවා. මූලික අධ්‍යාපනය පමණයි ලැබලා තියෙන්නේ. දැන්ට ඔහුගෙන් ප්‍රකාශ අපිට ලැබිලා තියෙන තොරතුරු අනුව මොහු වයස අවුරුදු 16 දී LTT සංවිධානයට බැඳෙනවා. වයස අවුරුදු 16 දී LTT සංවිධානයට බැඳෙන්නේ ඔහුට යම් වෙච්ච ඔහුගේ යම් ප්‍රකාශ වලින් ඔහුගේ කල විවිධ අවස්ථාවල විවිධ මාධ්‍ය සමග විවිධ ස්ථානවල කළ ඇති ප්‍රකාශ ගැන අපි සොයා බැලීමේදී අපිට අනාවරණය 1991 පෙබරවාරි 4 වෙනිදා නිදහස් දිනයේ දවසක තමයි ඔහු LTT එකට ළමා සොල්දාදුවෙක් වයස අවුරුදු 16 දී සම්බන්ධ වෙලා තියෙන්නේ. මොහු සම්බන්ධ වීම සම්බන්ධව අපි මොහුගේ ප්‍රකාශ සහ ඔහුගේ විවිධ මාධ්‍ය සහ මොහුගේ යන තොරතුරු අධ්‍යයනය කරගෙන යද්දී අපිට අවබෝධ වෙනවා කාරණා කීපයක් මොහු LTT සංවිධානයට සම්බන්ධ වෙන්න හේතු පාදක වෙච්ච මූලික මානසික අංගය ඔහුට දැනෙන්න හේතු පාදක වෙච්ච කරුණු පිල්ලයන් LTT සංවිධානයට බැඳීමට පෙර ඔහු පාසල් අධ්‍යාපනය ලබන ඒ වගේ සාමාන්‍යයෙන් නව යෞවන වයසේ ගත කරන කාලේ 1990 පමණ ප්‍රේමදාස මහත්මයා ජනාධිපති සමයේ ප්‍රේමදාස මහත්මයා මෙරටට ඊට පෙර ගෙන්නලා තිබ්බ ඉන්දියන් හමුදාව නැවත ඉවත් කර නැවත ශ්‍රී ලංකා හමුදාව යටතේ ඒ ප්‍රදේශවල ආරක්ෂාව තහවුරු කරමින් සිටින සමයක LTT සංවිධානයේ විසින් පිල්ලයන් පදිංචි ගම ආසන්නවම පොලිසියට පහර දීලා ඒ කියන්නේ පොලිසිය ඕවර්රවුන්ඩ් කරලා මේ යටත් කරගෙන ඒ අත්පත් කර ගැනීම මේ නව යෞවන වයසේ සිට පිල්ලයන්ලා වගේ ඒ නව යෞවනසේ තරුණයන්ට ඒක ඒ තමන්ගේ ද්‍රවිඩ ඒ විමුක්ති කොටි කල්ලිය ගැන යම්කිසි අර වීරත්වයේ හැඟීම් ඇති වෙලා තිනවා. ඔහුගේ කතා වලින් අපිට අවබෝධ වෙන්නේ වගේ දෙයක්. ඒ වගේම ඒ හැඟීම් මත එතකොට ඒ මනසෙන් කටයුතු කරගෙන වැඩ කරගෙන යනකොට ඔහුගේ අවට ගම් ප්‍රදේශයාවට උට වැඩිමල් කට්ටිය සමකාලීන් ඒ වගේම ඥාතීන් ඒ වගේ අය මෙම LTT සංවිධානයට සම්බන්ධ වෙලා කියලත් මොහුට මේ
මොහොතක් දැනගන්න ලැබිලා තියෙනවා තමන් ගමේ අවට තමන්ගේ පවුලේ පුද්ගලයන්ගේ වෙන දේවල් තමන් අනිවාර්යෙන් දන්නවනේ. ඉතින් මේ මානසිකත්වය මත කටයුතු කරද්දී දිනයක ඔහුගේ පිල්ලයන්ගේ නැගෙනියගේ මේ බිග් ගර්ල් එක මේ වැඩිවියටපත් වීමේ උත්සවයේ දිනේ පිල්ලයන් තව පවුලේ ඥාති හිත මිත්‍ර පිරිසකුයි තව යාළුවෝ පිරිසකුත් එක්ක ගෙදර තමන් පදිංචි නිවස අසල මාර්ගයේ ගමන් කරන විට යුද හමුදා මාර්ග බාධකයකදී යුද හමුදා සොල්දාදුවෙක් සිංහලෙන් යමක් ඔහුට පවසලා තියෙනවා. ඒ පැවසීමත් සමග පිල්ලයන්ට එය අවබෝධ වෙලා නැහැ. ඔහුට සිංහල භාෂාව නොතේරෙන නිසා ඔහු පවසන ආකාරයට ඔහු එයට සෙබලා කළ ප්‍රකාශයට ප්‍රතිචාර නොදක්වා නිහඬව සිටීම නිසා සෙබලා විසින් මොහුට පහර දීමක් කරලා තියෙනවා. ඉතින් මම ඒ PA මේක සෙබලා විවේචනය කිරීමක්වත් කරන්න මේ සිද්ධිය සම්බන්ධව තමයි කියන්නේ. ඔහු ප්‍රකාශයක් කරලා තියෙන සිද්ධිය සම්බන්ධව මේ පිල්ලයන්ට පහර දීමක්. ඒත් එක්කම පිල්ලයන්ගේ සමහර වැඩසටහන් වලදී අපිට අවබෝධ වුණේ ඒ පහර දෙයක්. එතකොට ඊට කලින් ඔහුට මානසිකාංගයක් දැනෙලා තිබුණා පිල්ලයන්ට මේ තමන්ගේ පොලිසිය අත්පත් කරගත්තා මේ විමුක්ති කොටි කියන සංවිධානයෙන්. එතකොට ඒගොල්ලෝගේ අර වීරමල් එතකොට ඇයි මොකද මේ කියලා යුද හමුදාවත් සමග පිල්ලයන්ට ආවේගයක් ඇවිල්ලා තියෙනවා. පිල්ලයන් ඒකට සමහර ආවේග පිට කර විදිය සමහර අපි වීඩියෝස් වල දැකලා තියෙනවා. ඒ ප්‍රකාශ කරද්දී ඒත් එක්කම පිල්ලයන් කල්පනා කරලා පිල්ලයන්ට හිතිලා එතකොට තමන්ගේ ඥාති හිත මිත්‍රාදීන් ඉස්සරහා මම ආවනම් කියන්නේ ලැජ්ජාවටපත් වෙලා තියෙනවා ඒ දිනුන ක්‍රියාවත් එක්ක සෙබලගේ. ඔව් ඒත් එක්කම තද බල වෛරයක් ඇති වෙලා තියෙනවා. ඒ වෛරයත් එක්ක ඊට පෙර ඔහුට ලැබිලා තිබුණ අත්දැකීම් මේ ආරංචි මාර්ගයත් එක්ක ඔහු එවකට LTT බල ප්‍රදේශයක් වන වාකරේ ප්‍රදේශයට ගිහින් LTT එකට සම්බන්ධ වෙලා තියෙනවා. LTT වාකරේ ප්‍රදේශයට ඒ සමයේ හඳුන්වලා තියෙන නම 46 කියලා අනුවර්ත නාමය. ගොස් LTTට සම්බන්ධ වෙච්ච පිල්ලයන්ව එහිදී මේ 45 දිනක් සමග පමණ කණ්ඩායමක් එක්ක LTT පුහුණු කඳවුරකට යොමු කරලා ටික දිනයක් යද්දී යුද හමුදාව විසින් කරපු විශේෂ මෙහෙයුම් ප්‍රමාණයක් අපි හිතන විදිහට පුනානි දෙසින් වාකනේරි දෙසින් එතකොට ඕටමාවඩි දෙසින් ආරම්භ වෙලා වාකරේ ප්‍රදේශයට සීමිත මෙහෙයුම් ක්‍රියාත්මක කරද්දී වාකරේ ප්‍රදේශයේ ප්‍රධාන සැපයුම් මාර්ග ඒ කියන්නේ මුහුද එහා පැත්තෙන් මේ පැත්තෙන් මේ මහවැලි ගඟ වෙරුගල් පාලම මේ පැත්තෙන් වැලිකන්ද සෙවණ පිටිය පැත්තෙන් කැලේ සැපයුම් මාර්ගය සහ එතකොට බඩකලපුව පොළොන්නරු මාර්ගයේ පුනානි වාකනේරි වගේ ප්‍රදේශවල සැපයුම් මාර්ගත් අවහිර වෙලා තියෙනවා. ඉතින් ප්‍රධාන මාර්ගයේ යුද හමුදාවත්පත් කරගෙන යුද හමුදා පොලිසිය කටයුතු කරද්දී ඉතින් සීමිත ආහාර සැපයුම් නිසා වාකරේ ප්‍රදේශයෙන් මෙම 45 දෙනාගේ බට කණ්ඩායම LTT විසින් වන්නේට හෝ උතුරට පිටත් කරවා පුහුණු කරවීමට සූදානම් කර තිබෙනවා. ඉතින් මේ පිල්ලයන් පවස ඇති ආකාරයට මේ එහෙම සූදානම් කරපු පිරිස මුහුදු මාර්ගයෙන් වන්නේට හෝ උතුරට ප්‍රවාහනය කරන්න සැලසුම් කරලා ගියත් එයත් අසාර්ථක වෙලා තියෙනවා. එවකට උතුරේ අපේ නාවික හමුදාව විසින් ආරක්ෂාව තහවුරු කරලා තිබුණ නිසා ඊට පස්ව ඔවුන් LTT සංවිධානය තීරණය කරලා තියෙනවා මෙම කණ්ඩායම නැගෙනහිර පළාතේම යම් ස්ථානයක සුදුසු ස්ථානයක පුහුණු කටයුතු සඳහා යොදවන්න. එහිදී LTT විසින් හඳුන්වන බේරූට් කියන ප්‍රදේශය තමයි LTT එකට තෝරගෙන තියෙන්නේ. බේරූට් ප්‍රදේශය කියන්නේ LTT අනුවර්ත නාමයක තොප්පිකල ප්‍රදේශයයි. තොප්පිකල ප්‍රදේශය කියන්නේ සෑහෙනට සාංග්‍රාමික සටන් වලට එතකොට ඒ වගේ සුදුසු භූ විෂමතා කලාපයක් තියෙන ප්‍රදේශයක්. ඒ වගේම ආරක්ෂිත ප්‍රදේශයක්. ඉතින් තොප්පිකල ප්‍රදේශයේ LTT පුහුණුව ලැබලා යුද පුහුණුව ලැබලා මේ පිල්ලයන් ඇතුළු කණ්ඩායම මේ පිටත් වෙන මොහොතේ තමයි පිල්ලයන්ට අන්තිම දේ. කියන්නේ සාමාන්‍ය පාස් අවුට් එක කියන අන්න ඒ වගේ පුහුණුව අවසන් කර දිනේ තමයි කරුණාම්මාන්න පළමු වතාවට පිල්ලයන්ට මුණ ගැහිලා තියෙන්නේ. ඒදී ඒ වෙන විට කරුණාම්මාන් LTT සංවිධානයේ අම්පාර දිස්ත්‍රික් සහ මඩකලපු දිස්ත්‍රික් නායකයා වශයෙන් කටයුතු කරලා තියෙනවා. ඉන්නේ දැන් සාමාන්‍යයෙන් දෙමළ ත්‍රස්තවාදීන්ට ත්‍රස්තවාදීන් ගන්න අනුවර්ත නාම තියෙනවා. ඒකට ආරක්ෂක අංශවලත්
අනුවර්ත නාම තියෙනවා. ඉතින් ඒ වගේ අනුවර්ත නාමය LTT සංවිධානයේට බැඳුනට පස්සේ සිවනේශ්වරේ චන්ද්‍රකාන්තන්ගේ අනුවර්ත නාමය මේ බොහෝ දෙනෙක් හිතන්නේ පිල්ලයන් කියලා. පිල්ලයන් නෙවෙයි. අනුවර්ත ඔහු පවසන ආකාරයට පිල්ලයන් කියලා වෙනත් ආකාරයෙන් ඔහුට නම ලැබිලා තියෙන්නේ. ඉතින් මෙයාගේ අනුවර්ත නාමය වෙලා තියෙන්නේ එවකට මේ අර කාසි පුල්ලේ කියලාත් අපි සමහරට අපි කට්ටිය කාසි දාන දේව රූපයක් තියෙන්නේ. මෙයා මිටි නිසා ඒ නිසා වගේ තමා එහෙන් කුබෙයිරන් කියන අනුවර්ත නාමයෙන් තමයි LTT සංවිධානයේ පිල්ලයන්ව හඳුන්වලා තියෙන්නේ. ඒතකොට පිල්ලයන් කියන නම වැටුනේ මොහු මිටි නිකන් අර පුල්ලයාර් දේව රූපයට සමානයි කියා අර සමකාලීන මිත්‍රයන් බැජීලා ට්‍රේනින් වෙන සමයේ ඒගොල්ලෝ තමයි පුල්ලයාර් කියන නම යොදලා පස්සේ ඒක බස හුරුවට දිව හුරුවට අරගෙන කට්ටිය පිල්ලයන් කියලා. ඒක තමයි පස්සේ සමාජගත වෙලා තියෙන පිල්ලයන් කියලා සමාජගත වූ නමක්. ඔහු ප්‍රකාශ කරන ආකාරයට. ඉතින් අපි මේ වෙනතුරු අපිත් ඔහුගේ ප්‍රකාශ වෙනතුරු කට්ටිය තමයි පිල්ලයන් කියන්නේ මේ LTT නම කියලා. නෑ LTT සංවිධානයේ මොහුගේ නම කුබෙයිරන් කියන්නේ ඔහු කියන්නේ අපි කියන කාසි පුල්ලේ ඒ වගේ නමක් තමයි යොදලා තියෙන්නේ. ඉතින් මේ පිල්ලයන් සම්බන්ධව මූලික පූර්විකාවක් ඔය පළවෙනි මේවා එක අපි අද ගෙනාවේ. මින් තව අවස්ථා කීපයක මේ ගේන්න බලාපොරොත්තු වෙනවා පිල්ලයන්ගේ ඉදිරි කටයුතු කරේ කොහොමද පසුව නැවත ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවයට ආපු ආකාරය ඔහු කළ ඉදිරිපත් කරහුත් ඒ විවිධ අවස්ථාවල ඒ අවස්ථානුකූලව LTT සංවිධානයෙන් වෙච්ච කැපිලි ඒ වගේ දේවල් සඳහන් කරලා තිනවා. අපි ඉදිරි වැඩසටහනකදී ඒ සම්බන්ධව විස්තරව කතා කරමු.